අයිබෝන් කියලා මම පිළිගන්නවා. අපේ කතා කරන්නේ ඝන වස්තු වල දෙවෙනි වීඩියෝ එකේ. සිලින්ඩරේ අපිට සිලින්ඩරේ දැක ගන්න පුළුවන් වෘත්තාකාර මූණක් දෙකකුයි වක්‍ර පෘෂ්ඨයක්. ඒ කියන්නේ වටේ කොටස. සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ග බලය හොයන්නේ 2πr h සූත්‍රය. අපි මුළු වක්‍ර පෘෂ්ඨ අපි සිලින්ඩරේ මුළු පෘෂ්ඨ වර්ග බලය හොයන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ග අපි දන්නවා දැන් 2πr h කියලා. තව වෘත්තාකාර මූණක් දෙකක් තියෙන වෘත්තාකාර මූණ දෙක වර්ග බලය හොයන්නේ 5r වර්ගය. වෘත්තාකාර මූණක් දෙකක් තියෙන හින්දා 2.5r වර්ගය දෙනවා. ඒතකොට මුළු වක්‍ර පෘෂ්ඨ වර්ග බලය හොයන්නේ 2πrh වල වක්‍ර පෘෂ්ඨ වර්ග බලය හොයලා එකට එකතු කරනවා 5r වර්ගයේ දෙකක් එකතු කරනවා. සිලින්ඩරේ පරිමාව හොයන වෘත්තයක වර්ග බලය හොයලා ඒක උසෙන් වැඩි කරනවා. ඒ කියන්නේ 5r වර්ග h. ඊළඟට චතුස්තරය. මේක ත්‍රිකෝණාකාර මූණක් හතරකින්ම තමයි හදලා තියෙන්නේ. මේකේ මුළු වර්ග බලය හොයන්නේ ත්‍රිකෝණයක වර්ග බලය හොයලා 4න් වැඩි කරනවා. මේකේ පරිමාව හොයන්නේ ත්‍රිකෝණයේ වර්ග බලය ලම්බුසෙන් වැඩි කරලා ඒක අපි 3න් 1න් වැඩි කරනවා. මේ තමයි පතුර සමචතුරස්‍රාකාර පිරමීඩයක්. මේකේ මේ තමයි පිරමීඩයේ ලම්බුස. ඊට පස්සේ පිරමීඩයේ පතුල කියන්නේ යටපැත්ත සමචතුරස්‍රාකාරය. ත්‍රිකෝණ 4කින් තමයි උඩ හැදිලා තියෙන්නේ. මේ තමයි පිරමීඩයේ ලම්බුස. ඒ ත්‍රිකෝණාකාර මූණේ ලම්බුස තමයි මෙතන තියෙන්නේ. මේකේ මුළු පෘෂ්ඨ වර්ග බලය හොයන සමචතුරස්‍රාකාරයන්නේ පතුල. ඒකේ වර්ග බලය හොයලා ඒකට එකතු කරනවා ත්‍රිකෝණයේ වර්ග බලය. ත්‍රිකෝණ කැලි 4ක් තියෙනවා. ත්‍රිකෝණයේ වර්ග බලය වැඩි කරනවා 4න්. එන්න එක තමයි මේකේ මුළු පෘෂ්ඨ වර්ග බලය. මේකේ පරිමාව හොයන්නේ පතුලේ වර්ග බලය කියන්නේ සමචතුරස්‍රාකාරයේ වර්ග බලය හොයනවා වැඩි කරනවා ලම්බුසෙන්. ලම්බුස කියන්නේ පිරමීඩයේ ලම්බුස. හැබැයි මේක ඒකාකාර නැහැ එන්න එන්න පොඩි වෙනවනේ. ඒ හින්දා අපි 3න් 1කින් වැඩි කරනවා. ඊළඟ තමයි කේතුව. මේ තමයි කේතුව. මේකේ පතුල වෘත්තාකාර එකක් තමයි මේක. මේ තමයි කේතුවේ ඇල උස. මේ කේතුවේ ලම්බ උස. මේ පතුල උතාගෙන ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අරයක් තියෙනවා. කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ග බලය හොයන්නේ 5r l කියන සූත්‍රයෙන්. මුළු වර්ග බලය හොයන්නේ වක්‍ර පෘෂ්ඨය කියන්නේ අල්ලන්න පුළුවන්. ඒක 5r l යට වෘත්තාකාර කොටසක් තියෙන ඒක 5r වර්ගය. මේ දෙක එකතු කරනවා. පරිමාව හොයන්නේ 5r වර්ගය වැඩි කිරීම h 3න් 1 සූත්‍රයෙන්.